ඔන්න එක්කෝමත් එක කාලෙක හරිම ලස්සන ගමක් තිබුණා. ගම පිහිටලා තිබ්බේ නටබුන්නෙලා පැරණි වෙච්ච රාජධානියක් අසල. රාජධානියේ නටබුන් වුණාට රාජධානිය ගැන ලස්සන කතන්දර සීයලා ගමේ ඉන්න ළමයිට කියලා දෙනවා. හැබැයි ගමේ ළමයි මේ කතන්දර ඇහුවට ගමේ ඉන්න වැඩිහිටියෝ නම් මේ කතා එකක්වත් පිළිගත්තේ නැහැ. හැබැයි ගමේ ඉන්න ළමයි වයසක සීයා කියන කතා අහන්න හරිම ආසාවෙන් ගහ යටට ආවා. සීයා කියන කතා අහන්න හැමදාම සීයාගේ ළඟට එනවා හරිම හොඳ පිරිමි ළමයෙක්. එයාගේ නම බිලි. බිලි වෙනද වගේම අදත් ආවා සීයාගෙන් කතා අහගන්න. සීයා බිලිට කියන කතාව හොරෙන් අහගෙන හිටියා ගමේ මුලැතෑනිතුමාගේ පුතා ජෝන්. ජෝන් එක හිටියා එයාගේ ඕන වැඩකට උදව් කරන යාළුවා චුට්ටා. මේ දෙන්නා සීයයි බිලි කතා කරන දේ හොරෙන් අහගෙන හිටියා. මේ දෙන්නා බිලිත් එක්ක ඉන්නවා. ඒ වුණාට බිලිට වැඩිය කැමැත්තක් නම් නැහැ. සීයාගේ කතාව ඇහුවට පස්සේ බිලි එයාගේ අම්මටයි තාත්තටයි නංගිටයි කියලා යනවා කැලේ තියෙන රාජධානිය බලන්න. බිලිගේ අම්මයි තාත්තයි බිලිට කිසි දෙයක් කියන්නේ නැහැ. මොකද බිලි කියන්නේ ගොඩාක් හොඳ තරුණයෙක් හින්දා. ඔන්න බලන්නකෝ යාළුවනේ. ගමේ මුලාදෑනිතුමත් එයාගේ පුතාව යවුවා බිලිගේ පස්සෙන් බිලි කොහෙද මේ යන්නේ කියලා බලන්න. ඔන්න ඉතින් බිලි එයාට ඕනේ බඩු ඔක්කොම ලෑස්ති කරගෙන කැලේ ඇතුළට යන්න ගියා. ටික දුරක් යනකොට අමුතු හුළඟක් එක්ක පරණ කැඩිච්ච පොඩි පොඩි ගෙවල් තියෙනවා බිලි දැක්කා. බිලි සීයාගෙන් ඉල්ලගත්තු සිතියමත් අරගෙන ගියපු නිසා බිලිට පොඩ්ඩක් හිතේ හයියක් ආවා. මොකද සීයා යාට වැරදි දෙයක් කියලා දෙන්නේ නැහැ කියලා බිලි විශ්වාස කරන හින්දා. බිලි මෙහෙම කැලේ මැදින් යනකොට එයාගේ පස්සෙන් එනවා ජෝන් එක චුට්ටා. හැබැයි මේක බිලි දන්නේ නැහැ. මෙහෙම ටික දුරක් යනකොට බිලිට ජෝනුයි චුට්ටවයි හම්බුණා. සිතිය මේ හැටියට ඊළඟට යන්න තියෙන්නේ ඔරුවකින්. බිලි ගොඩාක් හොඳ තරුණයෙක්ින්ද බිලි මේ යන ගමනට මේ දෙන්නවත් එකතු කරගත්තා. ඔන්න දැන් තනියෙන් ගියපු බිලිට තව සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. දැන් මෙයාලා කණ්ඩායමක්. ඔන්න ගමනේ ත්‍රාසජනක බව තවත් එන්නම වැඩි වුණා. යාළුවෝ තුන්දෙනා කැලේ ඇතුළට යනකොට රාජධානියේ පරණ නටබුන් වෙලා තිබ්බ කොටස් තියෙනවා බිලිලා දැක්කා. ජෝන්, මන්නම් හිතන්නේ අපිට තව යන්න තියෙන ටික දොරයි. අපි සිතිය මේ විදියටම දැන් හරි තැනට කිට්ටු වෙලා ඉන්නේ. හොඳයි බිලි. අපි එහෙනම් පාර හොයාගෙන යමු. යේ අපි දැන් ලං වෙලා ඉන්නේ. ජය වේවා රාජධානියට ජය වේවා. ඔහොම අයියෙන් කෑ ගහන්න එපා චුට්ටෝ. මේ කැලේ සත්තු ඉන්නවා. සිතිය මේ හැටියට දැන් මෙයාලා හරිම ස්ථානයට ඇවිල්ලා ඉන්නේ. ඔන්න මේ තුන්දෙනා එක පාරටම හරිම ලස්සන විලක් තියනවා දැක්කා. මේ තුන්දෙනා විල ළඟට ගිහින් ඒ දිහා බලාගෙන ඉන්නකොට විල එක පාරටම හෙලවෙන්න පටන් ගත්තා. එක පාරටම පොකුණේ තිබ්බ වතුර හෙලවිලා රත්තරන් කාසි උඩට එන්න පටන් ගත්තා. පොකුණ පුරාම රත්තරන් පාටට කාසි පිරීලා. යාළුවෝ තුන්දෙනාම පොකුණට පැන්නේ පුදුම හදිස්සියකින්.
ජෝනුයි චුට්ටයි වතුරේ උඩ පැන පේන ඉන්නකොට බිලි වතුරෙන් චුට්ටක් එහාට ගියා. බිලිටත් හිතාගන්න බැරි ඉක්මනට බිලි වතුර යටට ඇදිලා ගියා. බිලි ජෝන්ගේ නම කියලා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඒත් බිලිට වතුරෙන් උඩට එන්න බැරි වුණා. ඔන්න යාළුවනේ ජෝනුයි චුට්ටයි දැක්කා බිලි වතුරේ ගිලිනවා. ඒත් ඒ දෙන්නා බිලිව බේරගන්න කියලා ගියේ නෑ. ඒ දෙන්නා වතුර යටත් තිබ්බ රත්තරන් කාසි ටික අරගෙන ඉක්මනට එතනින් යන්න ඕනි කියලා තීරණය කළා. එහෙම හිතපු ජෝනුයි චුට්ටයි එයාලගෙන ආපු බෑග් වලට නිදානේ තිබුණු සල්ලි දාගෙන වේගෙන් කැලේ මැදින් දුවන්න පටන් ගත්තා. වතුරේ ගිලුණු බිලි සිහියෙනකොට හිටියේ ගහක් යට හාන්සි වෙලා. මගේ ඔළුව මට කිසි දෙයක් මතක නෑ. මම කොහොමද මෙතන ඉන්නේ? මම වතුරේ ගිලුණානේ. හැබැයි යාළුවනේ බිලිට සිහිය එනකොට බිලිගේ අතේ රත්තරන් මුද්දක් තිබ්බා. මේ මුද්ද කොහොමද මගේ අතට ආවේ? මොනවා වුණත් මේක නම් මාරම වටින මුද්දක්. ඒත් කවුද මට මේ මුද්ද මෙතෙන්ට දීලා මාව මේ විදිහට බේරගත්තේ? බිලි ඔබට සේයාවද? ඔයාට කතා කරන්න පුළුවන්ද? අනික ඔයා මගේ නමත් දන්නවද? ඒත් සීයා මට මේ වගේ කතාවක් කියලා තිබ්බේ නෑනේ. ඒ වගේ වැඩක් නෑ බිලි. ඔබට මා වෙනුවෙන් කළ හැකි උපකාරයක් තියෙනවා. ඔබ එය කිරීමට කැමති නම් මට පුළුවනි ඔබගේ සියලු තුවාල සුව කරලා දෙන්න. ඔබගේ අතේ තිබෙන මුද්ද මා පවසන ස්ථානයෙන් තැබිය යුතුයි. එය කළ යුත්තේ පිරිසිදු හදවතක් හිමි තැනැත්තෙකු විසින්. ඒ නිසා සොබාදම ඔබව තෝරාගෙන අශ්වයා එහෙම බිලිට කියනකොට බිලි ඒකට කැමති වුණා. එතකොටම බිලිගේ ඇඟේ තිබුණු අර තුවාල ඔක්කොම සනීප වුණා. බිලි හරියට දැන් රාජධානියක ඉන්න කුමාරයෙක් වගේ. ඔන්න අශ්වයා කියපු විදිහටම බිලි කැලේ මැදින් එයාගේ ගමන යන්න පටන් ගත්තා. සීයා දීපු සිතියමේ අනිත් පැත්ත හරවලා බලනකොට අශ්වයා මුද්ද තියලා තියන්න කියපු පාර හරියටම සිතියමේ ලකුණු කරලා තියෙනවා බිලි දැක්කා. මේ තියෙන්නේ අර ගල් වලින් හදපු පිළිමය. එහෙනම් මම මෙතන තමයි මුද්ද තියන්න ඕනේ. එහෙම හිතලා බිලි එයාගේ අතේ තිබුණු මුද්ද අර ගල උඩින් තිබ්බා. මුද්ද ගල උඩින් තියෙනකොටම එක පාරටම හයියෙන් වහින්න පටන් ගත්තා. වැස්ස නතර වෙනවත් එක්කම එතන තිබුණු ගල් පිළිමෙට එක පාරටම පණ එන්න පටන් ගත්තා. ඔන්න යාළුවනේ දැන් පිලිට හිතාගන්න බැරි දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ. එතන තිබුණු ගල් පිළිමෙන් හරිම ලස්සන කුමාරිකාවක් මතුවුණා. වසර කීයකට පසුවද මා නැවත ජීවය ලැබුණේ. මාව මේ මුදාගත්තුට බොහොම ස්තුතියි. පුළුවන් තරම් ඉක්මනට මා රාජධානියේ දොරටු අසලට යා යුතුයි. රාජධානියේ දොරටු? රාජධානිය දැන් නටබුන් වෙලා තියෙන්නේ. දැන් අවුරුදු ගානකට කලින් දරුණු පූජකයෙක් විසින් මායා බන්ධන කරලා අපේ රජතුමාවයි රැජිනවයි වදකාගාරයේ හිර කරලා දැම්මා. ඒ බන්ධනේ කඩන්න පුළුවන් මට විතරයි. ඒ පූජකයා මාව ගල් පිළිමයක් කළා. ඒත් දැන් මට ඒ බන්ධනේ කඩන්න පුළුවන්.
මොකද බිලි මාව ඒ බන්ධනේ නිදහස් කළපු නිසා. ඔන්න ඔහොම කුමාරිකාව රාජධානිය ගැන පැරණි කතාව බිලිත් එක්ක කීවා. රජතුමයි රැජිනමයි බේරගන්න යන්න බිලිත් කුමාරිකාවට උදව් කළා. රජතුමයි රැජිනමයි බේරගන්න කුමාරිකාව බිලිත් එක්ක දොරටු වසලට යනකොට අර හරිම ලස්සන අශ්වයා දොරටු වසලට ඇවිල්ලා හිටියා. කුමාරිකාව වහලා තිබුණු දොරටු වසලට ගිහිල්ලා මායා බන්ධනයක් කරලා දොර විවෘත කළා. දොර විවෘත කරනකොටම මේ රාජධානියේ කලින් හිටපු රජතුමයි රැජිනයි එක පාරටම එළියට ආවා. කුමාරිකාවගේ මායා බන්ධනය සාර්ථකව සිද්ධ වුණා. මෙච්චර කාලයක් සිර වෙලා හිටපු රජතුමයි රැජිනයි ඒ මායා බන්ධනේ සදහටම නිදහස් වුණා. මේ බන්ධනයෙන් අපිව නිදහස් කරන්න පුළුවන් තරුණයෙකුට විතරයි කියලා අපි දැනගෙන හිටියා. නමුත් අපි මේ කතාව කවදාවත් විශ්වාස කළේ නැහැ. ඒත් ඒ විශ්වාසය දැන් කඩ වුණා. මොකද ඔබ වැනි තරුණයෙක් ඇවිල්ලා මේ මුළු රාජධානියම බේරගත්තා. මාවයි රැජිනමයි නිදහස් කළා. ඒ විතරක් නෙමෙයි මාලිගාවේ කුමාරිකාවත් ඔබ නිදහස් කළා. බොහොම ස්තුතියි රජතුමනි. මට මේ හැම දෙයකටම උදව් කළේ මේ අශ්වයා. ඔහු නැතිනම් මම මේ ගමන එන්නේ නෑ. මුලින්ම ප්‍රශංසා කළ යුත්තේ ඔහුටයි. බිලිගේ මේ ක්‍රියාවන් දැකලා රජතුමා බිලිය ගැන තවත් පැහැදුනා. ඒ විතරක් නෙමෙයි රජතුමා බිලියට ඉතාම වටින නිධානයක් තියෙන තැනක පාරක් කීවා. රජතුමා දීපු රන්කාසිත් අරගෙන බිලි ආපහු ගමට යන්න පිටත් වුණා. ඒ විතරක් නෙමෙයි රාජධානියට ඕනෑම වෙලාවක එන්නට බිලිට රජතුමාගෙනුයි රැජිනගෙනුයි හරිම ලස්සන සුවඳ ආරාධනාවක් ලැබුණා. ඔන්න මේ හැමදේම සිද්ධ වෙන අතරතුරේ ජෝනුයි චුට්ටයි අර කලින් තිබ්බ නිධානයත් අරගෙන බිලි වතුරේ ගිලනකොටම පැනලා යන්න ගියානේ. ඔන්න බලන්නකො යාළුවනේ ඒ දෙන්නට දැන් වෙලා තියෙන දේ. මේ දෙන්න හදිසියට කැලේ මැදින් දුවගෙන යනකොට ජෝන් මඩ වගුරකට වැටිලා. ජෝන්ට දැන් උඩට එන්න විදියක් නැහැ. චුට්ටා ජෝන්ව ගන්න පුදුම තැඟලිල්ලක් දඟලන්නේ. මෙයාලා දඟලන තරම වැඩි වෙන්න ජෝන්ට මඩ වගුරෙන් උඩට එන්න නම් වෙන්නේ නැහැ. මඩවලේ ඉරුණ නිසා ජෝනුයි චුට්ටයි ළඟ තිබ්බ රන්කාසි ඔක්කොම ටික මඩවලට යට වෙලා ගියා. තණ්හාව නිසා හොරෙන් ඒව අරගෙන පැනලා ආපු මේ දෙන්නට අවසානෙට ඒ කිනාපු රන්කාසි ටිකත් නැති වුණා. බිලි එයාට සිද්ධ කරපු කිසි දෙයක් මතකේ තියාගන්නේ නැතුව මේ දෙන්නට උදව් කළා. මඩේ එල්ල හිටපු ජෝන්ව බිලි චුට්ටයි එකතු වෙලා ගොඩට ගත්තා. ජෝනුයි චුට්ටයි එයාලා කරපු දේ කොයිතරම් බරපතලද කියලා ඒ වෙලාවේ තේරුම් ගත්තා. තමන්ගේ යාළුවෙක්ට කරදරයක් වුණාම ඒ වෙලාවේ එයාට උදව් කරන්නේ නැතුව එයාව අතෑරලා දාලා තමන් විතරක් බේරිලා පැනලා යන එක කොච්චර පහත් ක්‍රියාවක්ද කියලා ඒ වෙලාවේ ජෝන්ට හොඳටම තේරුම් ගියේ ජෝනු මඩවලේ එරිලා හිටපු හින්දා. ඒ විතරක් නෙමෙයි ජෝනුයි චුට්ටයි අරන් ගිහපු රන්කාසි වලට වඩා 10 ගුණයක් වැඩියෙන් රන්කාසි දැන් බිලි ගාව තියෙනවා. මේ දෙන්නට මේ සිද්ධ වුණ දේ තාම තේරුම් ගන්න බෑ. මොකද බිලිත් එක්ක ගමනේ රසවත්ම කොටසට මේ දෙන්නට එකතු වෙන්න බැරි වුණේ මේ දෙන්නගේ තිබ්බ අධික තණ්හාව නිසා. දැක්ක නේද යාළුවනේ? තමන්ගේ යාළුවට උදව් ඕන වෙලාවේ
එයත් එක්ක ඉන්නේ නැතුව තණ්හාව වැඩිකමට ඒ රන්කාසිත් අරගෙන පැනලා ගියපු මේ දෙන්නට අවසානෙට කිසි දෙයක් නැති වුණා. කවදාවත් කිසිම කෙනෙක්ට කරදරයක් නොකරපු බිලීට හිතා ගන්නවත් බැරි තරමේ දේවල් හම්බුණා. ඒ විතරක් නෙමෙයි මුළු ගමම දිනු කරන්න පුළුවන් විදියට රන්කාසි තොගයක්ම බිලීට ලැබුණා. නටමුන් වෙලා තිබ්බ මාලිගාවත් හරිම ලස්සන මාලිගාවක් කරන්න රජමාලිගාවේ කුමාරිකාවට උදව් කරන්න පුළුවන් වුණා. මේ වගේ තවත් අපූර්ව කතා රස විඳින්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.